එයා උනන්දු උත්සාහය වීරියෙන් යුතුව ඒ ක්‍රියාවලිය තුළ සිත පවත්වන යනකොට යම් අවස්ථාවකදී එයාට මූලික විවිධ දේවල් අත්දකින්න පුළුවන්කම ලැබෙනවා. ඒක යෝගාවචරයට වෙනස්. මම පොදුවේ මේ දේවල් ටිකක් කියනවා. හැබැයි මේවා අල්ලන්න යන්න එපා. එකක් තමයි යම් කෙනෙකුට විවිධාකාරී ආලෝක සංඥා එන්න පුළුවන්. හැබැයි මම මේ කතා කරන්නේ භාවනාව තුල ලබන අත්දැකීම්. මොකද මෙතනදී තව දෙයක් කියන්න ඕන. මේ අවස්ථාවවලදී අමනුෂ්‍ය බලවේගවල බලපෑමෙන්න පුළුවන්. ඇවිල්ලා එක එක දේවල් පෙන්වන්න පුළුවන්. ඒක අකුණු ගහනවා වගේ පෙන්වන්න. ඒක මම මේ කියන්නේ ඒ දේවල් නෙමෙයි. ඒ කියන්නේ අමනුෂ්‍ය බලපෑමක් නැතුව භාවනාව තුළ සිත තුළින් එන අත්දැකීම්, භාවනාවට අදාළ අත්දැකීම් විතරයි මම මේ කතා කරන්නේ. භාවනාවෙන් පිටත. ඒ කියන්නේ අමනුෂ්‍ය බලවේග නිසා එන අත්දැකීම් නෙවෙයි මම මේ කියන්නේ. මාර කිව්වා වගේ සිත ඉතා සියුම් තත්ත්වයටපත් වෙලා කාය සංස්කාර සංසිඳිලා අන්න එවැනි අවස්ථාවටපත් වුණාට පසුව ඒ ක්‍රියාවලිය තුළ භාවනාවේදී අත්දකින්නට ලැබෙන විවිධ කිනාට අදාළව අත්දකින්න පුළුවන් විවිධාකාරයේ අත්දැකීම් ටිකක් මම මේ වෙලාවේ කියන්නේ. එකක් තමයි එයාට ආලෝකයන් අත්දකින්න පුළුවන්. සමහර වෙලාවට ටෝච්චලියක් වගේ ෆෑසර් එකක් වගේ ලොකු ආලෝකයක් වෙන්න පුළුවන්. නැත්නම් දියැලක් කඩා වැටෙනවා වගේ නිකන් බලාකුළු ඇල්ලක් කඩා වැටෙනවා වගේ අත්දකින්න පුළුවන්. එයාගේ කය එයාට දැනෙන්න පුළුවන් අර අපි කියන්නේ නිකන් සීතල ජල වතුර උඩ වාඩි වෙලා ඉන්නවා වගේ දැනෙන්න පුළුවන්. ඒ කියන්නේ පොළොව රදක් උඩ ඉන්නවා වගේ දැනෙන්න පුළුවන්. මේ කාය එක එක්කිනාට මේ දැනෙන අත්දැකීම. ඒ වගේම දීදුණු වගේ ආලෝක කදම්බ ගලාගෙන යනවා. ගලා හැරෙනවත් දකින්න පුළුවන්. ගලාගෙන යනවත් දකින්න පුළුවන්. විදුලි ගහනවා වගේ දේවල් පවත් දකින්න පුළුවන්. ඒ වගේ. මේ එක එක යෝගාවචර අත්දකින්න දේවල් වෙනස්. හැබැයි මම මෙහෙම එකක් කියනවා. අපි කියනවා ඔය භාවනාවේ ලැබෙන අත්දැකීම. එතකොට භාවනාව එතනින් මොකද දැන් මම කියවුනේ කාය සංස්කාර සම්පූර්ණලා තියෙනවා කියලා කියන්නේ එයා ඉන්නේ ඉතා සුවිශේෂී ස්ථානයක. නමුත් ඒක ප්‍රාථමික අවධියක්. මේ වෙලාවේදී මේ භාවනාව කඩාකප්පල් කරන්න එයාගේ සිත තුළින්ම පැන නගින දේවල් තමයි තියෙන්නේ. අපි ඒවට කියනවා භාවනාවේදී ලබන ඔය අත්දැකීම් වලට කියනවා අපි බොරුමල් කියලා. උදාහරණයක් අපි තුමු යම් කිසි ඵලයක් දෙන ගසක්. අපි තුමු අඹ ගහක් වෙන්න පුළුවන්, පීර ගසක් වෙන්න පුළුවන් නේද? ඒතර ඒ පැලේ හිටවලා අපි කියනවා පළවෙනි වතාවේ මල් එනවා ගෙඩියෙන්නේ නැහැ. නමුත් අපි හිතන් ඉන්නවා මල්ලාවා කියලා කියන අනිවාර්යයෙන්ම ගෙඩියෙනවා කියලා. එතකොට ගොඩක් වෙලාවට එන්නේ මුලින්ම මල් එනවා පළවෙනි වාරේ මල්ලාවට ගෙඩියෙන්නේ නැහැ. අපි ඒවට කියනවා බොරු මල් කියලා. අන්න ඒ වගේ මෙන්න මේ සමතකමට අහන වඩපු මේ යෝගාවචරයාගේ මේ කාය සංස්කාර සංසිඳුනම ඔය මම ඉහත කිව්ව අත්දැකීම් ආලෝක කදම්බයක් වගේ දැනෙන්න පුළුවන්. කයට 아무තු දැනීමක් එන්න පුළුවන්. හරි සැහැල්ලු ගතියක්, පාවෙන ගතියක් දැනෙන්න පුළුවන්. දියැලක් කඩා වැටෙනවා වගේ පේන්න පුළුවන්. විවිධ ආලෝක සංඥා මත වෙන්න පුළුවන්. විවිධ වර්ණ ඒවා වෙන්න පුළුවන්. ඔය සියල්ලක්ම මතක තියාගන්න බොරුමල්. නමුත් මේවා භාවනාවේ ලබන අත්දැකීම්. බොරුමල් කියලා කියන්නේ හේතුව තමයි ආනාපාන සති කමඨහනේ අපි බලාපොරොත්තු වෙන ප්‍රතිඵලය නෙමෙයි. නමුත් මෙන්න මේ සංඥා එනවා කියලා කියන්නේ මතක තියාගන්න බුරුමල්ලාවක් වතාවේ ඇත්තටම මල් ලැබිලා පලහට ගන්න අවස්ථාවක් තියෙනවා. එතකොට මම අර වගේ බුරුමල් වෙන්න පුළුවන්. එතකොට එයා ඒ අත්දැකීමුත් ලැබලා ඒ මොන අත්දැකීමවත් එයා කළ යුත්තේ ඒ යෝගාවචර සිදු කළ යුත්තේ නිරන්තරයෙන්ම කමඨහන තුල සිත පවත්වා ගැනීමම පමණයි. පැහැදිලිද? තව දුරටත් මොකද එයා කාය සංස්කාර සංසිඳන තැනට වෙනකන් ආවේ කුමක් කිරීම මතද? ආනාපාන සති කමඨහන තුල සිත පවත්වීම තුල. එතකොට එයාට ඔය සංඥා ඉන්න පටන් ගත්තේ ආනාපාන සති කමඨහන තුල සිත පැවැත්වීම තුල. ඒ නිසා තවදුරටත් යෝගාවචරය සිදු කළ යුත්තේ ආනාපාන සති කමඨහන තුලම සිත පැවැත්වීම. ඒ කියන්නේ ඔහුට සකස් වෙන ඒ සංඥාවස්තුවේ සිත යොමු කිරීමක් සිදු නොවිය යුතුයි.
සංඥාවස සිත යොමු කිරීමක් සිදු නොකළ යුතුයි. එතකොට මොන සංඥාවක් එයාට ඒ දේවල් අත්දකින්න පුළුවන් නැවත ඊතා ඉක්මනින් අර මොකද ඒ සංඥාව පස්සේ ගිහිල්ලා ඒකේ අර මොකද හැඩය වර්ණය දිග කොට උස පළල ඒව බලන්න යන්න එපා. කිසිම සංඥාවක ඒ ඔස්සේ ගමන් කරන්න යන්න එපා. එහෙම යන්න ගිය ගමන් කමටහනින් පිට ගියා නැවත යා පහළට වැටෙනවා. ඒ කියන්නේ ආයේ භාවනාවේ මුලින් ඉඳන් වඩාගෙන ආයේ ඉදිරියට යනවා. ඕක තමයි භාවනාව තුළ ආනාපාන සති භාවනාව තුළ යෝගාවචරයට එන බාධාව. එතකොට එයා ඒ සියල්ල අතහරින්න ආනාපාන සති කමඨානෙම සිට පිහිටුනකොට ඔන්න එයා යම් අවස්ථාවකදී ඒ යෝගාවචරය අත්දකිනවා. එයාට දැනෙන්න පුළුවන් එයාගේ ශරීරය හරහා ඒ කියන්නේ මේ භෞතික කය හරහා අර නිකන් හිත ඉහළට ඇදිලා යනවා වගේ ගතියක් දැනෙන්න පුළුවන්. පළවෙනි අවස්ථාව. ජීවිතේ පළවෙනි වතාවට හිත ඉහළට ඇදිලා ගිහිල්ලා. එයා මොකද කරේ ආතරේ කමඨහන තුල සිත පැවැත්වුව එක පමණමයි. එයාගේ ශරීරයේ භෞතික කය දිගේ අර අපි කියන හිත ඉහළට එයාට දැනෙන්න පුළුවන් එයා ඉහළට ඇදිලා ගමන් කිරීමක් කරලා. ගමන් කරලා යම් තැනක නතර වෙනවා වගේ අත්දැකීමක් ලබන්න පුළුවන්. ඔන්න ඔය ස්ථානයේ ඔය අත්දැකීම ලැබුවා කියලා කියන්නේ මම කියනවා එයා ආනාපාන සති භාවනාවේ ප්‍රථම ඥානයේ සත්‍ය ඥානය ලැබුවා කියලා මම කියනවා. මොකද යා මම ඉහළට දිලා ගිහිල්ලා එයාට දැනෙනවා එයාගේ භෞතික කාය තුලින් ඉහළට ගමන් කරලා එයා යම් තැනක නතර වෙනවා. හැබැයි ගියාට යාට කිසිම දැනීමක් ඒ දේවල් ගැන නැහැ. එයා යම් තැනක නතර වෙලා එයා භාවනාව තුල ඉන්නවා. එයාගේ අරමුණත් ඒ වෙලාවේ වෙනස් වෙනවා. අර මම කියවගේ ආනාපාන වායු ධාතුව මත පවත්ව ගන්න සිට එයා වෙන අරමුණක එයා ඉන්නේ වෙලාවේ. එයා ඒ යෝගාවචරයට පමණයි ප්‍රායෝගිකව කරන කෙනාට පමණයි ඒක ගෝචර වෙන්නේ. මොකද එයා ඒ වෙලාවේ එයාට ඒ තියෙන අරමුණ මම කිව්වා රූපී අරමුණක්. රූපී ධානය නේද? ඒක ප්‍රථම ධානය කියලා කියන රූපී ධානය. එහෙනම් රූපී අරමුණක්. ඒ රූපය කියලා කියනකොට මතක තියාගන්න ඒක ඔබ මේ ඇහෙන් මේ කාම ලෝකේ අපි භාවිත කරන මේ ඇහෙන් අපි දකින රූප ගැන මම මේ කතා කරන්නේ. ඒතකොට ඒ රූපී අරමුණ සිතට පමණක් ගෝචර වෙන ඇහෙන් කවදාවත් ගන්නපු නැති අරමුණක්. ඒකේ ඒ මොහොතේදී ගෝචර වෙන්නේ ඒ ප්‍රායෝගික වඩපු ගෝචරයට විතරයි. එතනට විතරයි මට මේ වෙලාවේ භාවනාව ගැන ඔයගොල්ලන්ට කියන්න පුළුවන්කම ලැබෙන්නේ. හේතුව තමයි ඉන් එහාට ප්‍රායෝගික වඩපු අත්දැකීමම කියන්න ගියොත් ඔයගොල්ලෝ කවුරු හරි මේ භාවනාව කරන්න ගිහලා ඔයගොල්ලෝ ඒ අරමුණ අල්ලන්න යනවා. අරමුණ අල්ලන්න ගියොත් ඔයගොල්ලන්ට කවදාවත් භාවනාවේ ප්‍රතිඵල ගන්න හම්බ වෙන්නේ නැහැ. මම ප්‍රථම ධානයට වෙනකම් විතරයි මම කතා කරේ. ප්‍රථම ධානයත් මම කියන්නම්. ප්‍රථම ධානය කියලා කියන්නේ පළවෙනි රූපී ධානය කියලා කියන්නේ විතක්ක ਵਿਚාර සහිත ප්‍රීති සුඛ ඒකාග්‍රතාවය. එනම් විතක්ක ਵਿਚාර මම මේ පැහැදිලි කරාම විතක්කය මොකද්ද ਵਿਚාරය මොකද්ද කියලා සරලව. මම ඔයගොල්ලන්ට කිව්වා ආනාපාන සති කමඨානයේදී මුලදීම මම සිතට ක්‍රියාවන් දෙකක යෙදෙන්න පුළුවන්. අපි කරේ දෙක එකක් කරා ඒ එක කාම අරමුණකින් තොර අරමුණක් බවට පත් කරා. එහෙනම් බලමු මේ විතක්කේ සහ ਵਿਚාරය මොකක්ද කියලා. විතර්කය කියලා කියන්නේ මම ඔයගොල්ලන්ට කිව්වා වායු ධාතුව ආස්වාස ප්‍රාස්වාස වායුවේ වායු ධාතුව ගැටෙන තැනට සිත පිහිටවනවා. ඒක තමයි විතර්කය. විතක්කේ වෙන්නේ. ਵਿਚාරය කියලා කියන්නේ ਵਿਚාර කරන මොකද්ද? ආස්වාස වෙන බව දැනගන්නවා, ප්‍රාස්වාස වෙන බව දැනගන්නවා. ඒ වගේම ආස්වාසයේ කෙටි බව දැනගන්නවා, ප්‍රාස්වාසයේ කෙටි බව දැනගන්නවා. ඒ වගේම මේ හුස්ම එක එන්න සියුම් වෙනකොට එයා දැනගන්නවා ආස්වාසයේ දීර්ඝ බව දැනගන්නවා, ප්‍රාස්වාසයේ දීර්ඝ බව දැනගන්නවා. එහෙනම් විතර්කය තමයි ආස්වාසයේ ගැටෙන තැනට සිත පිහිටුවා ගැනීම. විචාරය තමයි ආස්වාස ප්‍රාස්වාස වෙන බව දැන ගැනීම. කෙටිව ආස්වාස වෙනවා, කෙටිව ප්‍රාස්වාස වෙනවා, දීර්ඝ ආස්වාස වෙනවා, දීර්ඝ ප්‍රාස්වාස වෙන බව දැන ගැනීම තමයි විචාරය. ඔන්න ඔය කමඨහන තුල සිත පිහිටුවගෙන ඉන්නකොට
මම කෝ එයා අත්දකින්නවා සිත ඉහළට ඇදිලා ගිහිල්ලා එයාට අන්න මම කෝ විතක්ක විචාර ප්‍රීතියක් සහ සුඛයක් එයා අත්දකින්නවා. විතක්ක විචාර සහිත ප්‍රීති සුඛ ඒකාග්‍රතාවය. එහෙනම් මේ ප්‍රීතිය සහ සුඛය මතක තියාගන්න අරමුණේ විතක්කේ සහ විචාරයේ තුල සිත පිහිටීම නිසා හටගන්න ප්‍රීතියක් සහ සුඛයක්. ඒ ප්‍රීතිය සහ සුඛය කාම ලෝකයේ තුල අත්දකින්න ප්‍රීතියක් සහ සුඛයක් නොවන බව හොඳින් මතක තියාගන්න. අංකුව දැන් යාට විතක්ක ਵਿਚාර තියෙන්නේ කාම අරමුණක් මත නෙමෙයි. පැහැදිලිද? කාම අරමුණක් මත නෙමෙයි. ඒවත් කාම අරමුණක් මත නෙමෙයි. යාට තියෙන්නේ කාම අරමුණකින් තොර අරමුණක් මත තමයි යාගේ විතක්ක ਵਿਚාර ක්‍රියාත්මක වෙන්නේ. ඒ හේතුව නිසා හටගන්න ප්‍රීතිය සහ සුඛයත් එනම් කාම ලෝකේ අරමුණක් නිසා හටගන්න ප්‍රීතියක් සහ සුඛයක් නෙමෙයි. එහෙනම් ඒක ගෝචර වෙන්නේ. දැන් හිතන්න ඔයගොල්ලෝ මේ වෙලාවෙන්නේ පංචේන්ද්‍රයන් පරිහරණය කරන අවස්ථාව. ඒතර ඔයගොල්ලෝ පංචේන්ද්‍රයන් පරිහරණය කරනවා නම් ඒ ඔස්සේ එන අරමුණකට අදාළව තමයි ඔයගොල්ලෝ ප්‍රීතියක් සහ සැපයක් සුඛය කියන සැපයක් හටගන්නේ. එහෙනම් පංචේන්ද්‍රයන් අරමුණ පරිහරණය කරමින් ඔයගොල්ලෝ අත්දකින්න ඕන පංචේන්ද්‍රයන් පරිහරණය කරනවා කියන හේතුව සකස් කිරීම නිසා හටගන්න ඵලයත් ඊට අදාළ ඵලයක් වෙනවා. ඒ කියන්නේ ප්‍රීතිය සහ සුඛයට අදාළ ඵලයක් වෙනවා. එහෙනම් මතක තියාගන්න ඔයගොල්ලෝ ඉන්නේ මෙන්න මේ කාම අරමුණක් මත. එහෙනම් ඔයගොල්ලෝ කාම අරමුණකට අදාළව තමයි ප්‍රීතිය සහ සුඛ ඔයගොල්ලන්ට මේ වෙලාවේ හටගන්නේ. ඒ කියන්නේ දුක සැප පැත්ත. නම් ආනාපාන සති කමඨහනේදී විතක්ක ਵਿਚාර පවතින්නේ වායෝ ධාතුව කෙරෙහි. ඒක කාම අරමුණකින් තොර අරමුණක්. ඒ හේතුව නිසා යෝගාවචරයට හටගන්න ප්‍රීතිය සහ සුඛය කාම අරමුණකින් තොර අරමුණක්. ඒවත් අපි එකට කියනවා එයා රූපී අරමුණක්. ඒ රූපය මම කිව්වා කාම ලෝකයේ පවතින රූපයක් ගැන නෙමෙයි මම මේ රූපේ කියන වචනේ භාවිතා කරාට කියන්නේ. ඇත්තටම මම කිව්වා ඒ වෙලාවේ ඒ කියන්නේ සිත ඉහළට ඇදිලා ගිහිල්ලා යම් තැනක නතර වෙලා එයා යම් ප්‍රීතියක් සහ සුඛයක් විඳිනවා. වායු ධාතුව කෙරෙහි සිත තියෙන අතර තුර ඒතර එයා මේ ප්‍රත්‍යක්ෂමයි කියන මතක තියාගන්න. ඒක නිකන් අර ගොඩාක් අය හිතනවා කියනවා ගොඩක් දේශකයෝ ඔය භාවනාව හොඳින් වඩලා කියන අය කියනවා ඒක මනසේ හටගන්නා මානසික ස්වභාවයක් කියලා. දැකලා වගේ. ඇත්ත මානසික ස්වභාවයක්. හැබැයි දැකපු කෙනෙක් ඕන ඒක කියන්නේ. ඒක කියන්න පුළුවන් විදර්ශනා වඩපු යෝගාවචරයකට. ඒ කියන්නේ ආර්යයන් වහන්සේලාමකට පමණයි. ඉතින් මෙහාට කෙනෙකුට කියන්න බෑ ඒක. ඇත්තටම කිව්වොත් මේ ප්‍රීතිය සහ සුඛය මම කාම අරමුණකින් තොරව ලබන ප්‍රීතියක් සහ සුඛයක්. එහෙනම් කාම අරමුණකින් තොරව ලබන ප්‍රීතියක් සහ සුඛයක් ලබන්න නම් එයා එහෙනම් ඒ වෙලාවේ කාම ලෝකෙ නෙමෙයි ඉන්න ඕනේ. මම මේ කියන්නේ ප්‍රායෝගිකව මම අත්දැකපු දේ සත්‍ය වශයෙන්ම ඒ වෙලාවේ මම අර කය ඉහළට ඇදිලා ගිහිල්ලා එයා යම් තැනක නතර වෙනවා. එයාට දැනෙනවා. දැනීමක් විතරයි තියෙන්නේ. ඒ වෙලාවේ එයා ඉන්නේ ප්‍රථම ධාන තලයට අදාළව තියෙනවා බ්‍රහ්මතල. එතකොට අන්නේ පළවෙනි බ්‍රහ්මතලයේ තමයි ආ ඉන්නේ වෙලාවේ. ප්‍රථම ධාන තලයට අදාළ පළවෙනි බ්‍රහ්මතලයේ ඉන්නේ. නමුත් එයා දන්නේ මේ මොහොතේ පළවෙනි බ්‍රහ්මතලයේ ඉන්නවා කියන්නේ. මම මේක තවත් පැහැදිලි කරුවොත් දිගින් දිගට හිතන්න කවදාවත් ස්ට්‍රෝබෙරි කාපු නැති කෙනෙක් ඉන්නවා නම් එයා අඹ ගෙඩියක් කාලා ස්ට්‍රෝබෙරි මේ වගේ කියලා කිව්වට එයාට කවදාවත් ස්ට්‍රෝබෙරි රසය විඳ ගන්න ලැබෙන්නේ නැහැ. එහෙනම් එයා අනිවාර්යයෙන්ම ස්ට්‍රෝබෙරි රසය විඳින්න නම් එයා ස්ට්‍රෝබෙරි කන්න ඕන. එහෙනම් මතක තියාගන්න. රූපී ධානයක් කියලා කියන්නේ ඒක අත්දකින්නේ ඒ රූපී ධාන වලට අදාළ බ්‍රහ්මතල වල ඉන්න බ්‍රහ්ම රාජවරු. බ්‍රහ්මයෝ. එනම් බ්‍රහ්මයක් අත්දැකීම මනුස්ස ලෝකේ ඉන්න මනුස්සයෙක් භාවනාව තුළින් අත්දකිනවා නම් එයා ඒ අත්දැකීම මනුස්ස ලෝකේ ඉඳන් ගන්න බෑ. කාම ලෝකේ ඉඳන් බ්‍රහ්ම ලෝකේ අත්දැකීමක් ලබන්න බෑ. එහෙනම් එයා අනිවාර්යයෙන්ම එයා බ්‍රහ්ම ලෝකයට යන්නම ඕනේ. මාර්කෝගේ ස්ට්‍රෝබෙරි රසය ස්ට්‍රෝබෙරි නොකා කවදාවත් අත්දකින්න බෑ. එහෙනම් මම අර කිව්වාගේ ශරීරයේ දිගේ ශරීරයෙන් ඉහළට එයා ඉහළට ඇදිලා ගිහිල්ලා යම් තැනක නතර වෙලා
ඉන්නවා. යම් දැනීමක් තියෙනවා, යම් ප්‍රීතියක් සුඛයක් තියෙනවා. සත්‍ය වශයෙන්ම එයා ඒ මොහොතේ ඉන්නේ ප්‍රථම ධානය තලයට අදාළ බ්‍රහ්ම තලය තුල. හැබැයි එයාට ඒ ගැන අවබෝධයක් නැහැ. මොකද එයා ජීවිතේ පළවෙනි අවස්ථාවට එයා ඒ අත්දැකීම විඳින්නේ. ඒ වගේම එයාට වැඩිපුර අත්දැකීම් තියෙන්නේ කාම ලෝකයට අදාළ. ඒ නිසා එයාට ඒක ලොකුවට දැනෙන්නේ. එයාට දැනෙන්නේ මේ කය දිගේ ඉහළට ඇදිලා ගියා විතරයි. ඇදිලා ගිහලා නතර වෙලා ඉන්න බව පමණමයි එයා දකින්නේ. එයා බ්‍රහ්මතලයක ඉන්නවා කියලා එයාට දැනෙන්නේ නැහැ. ඒක මම ඕගොල්ලන්ට තේරෙන තවත් සරල උදාහරණයකින් පෙන්නන්නම්. ඒක තමයි හිතන්න අම්මා කෙනෙක් ඉන්නවා කලල රූපයක් හැදිච්ච කෙනෙක් ගැහණියක් සහ පිරිමියෙක් එකතු වීමෙන් ලිම්බයක් සහ සුක්‍රාණු සංසේචන වීමෙන් නිර්මාණය වෙලා තියෙනවා කියලා හිතන්න කලරයක් මාවකගේ උසේ කලලයක් නිර්මාණය වෙලා තියෙනවා. ඒ කලලයට හිතන්න බාහිරින් ඇවිල්ලා විඥානයක් බැහැ ගන්නවා. මේ විඥානයේ බැහැ ගන්න අවස්ථාව හිතන කලර රූපයට විඥානයේ බැහැ ගන්න අවස්ථාව වගේ තමයි මම අර කිව්වා වගේ ආනාපාන සති භාවනා වඩපු යෝගාවචරය කාය සංස්කාර සංසිඳිලා තවදුරටත් කාය සංස්කාර සංසිඳිලා එයාගේ ශරීරයෙන් ඉහළට එයාව ඇදිලා යනවා වගේ දැනෙලා ඉහළට ගමන් කළා යම් තැනක නතර වෙන අවස්ථාවක් එයා දකිනවා. මොකද ඉහළට ගිහිල්ලා නතර වුණා කියලා කියන්නේ මම ප්‍රායෝගිකව මම ඊට ප්‍රත්‍යක්ෂ වශයෙන්ම දැක මේ කියන්නේ එයා එම මොහොතේ ගිහිල්ලා නතර වෙන්නේ ප්‍රථම ධානයට අදාළව තියෙන පහළම බ්‍රහ්මතලයේ. මොකද යෝගාවචරයේ අලුත් එක්කෙනෙක් නම් එයා ඒක දන්නේ නැහැ. ඒක තමයි පැහැදිලි කරන්න යන්නේ. මම අර මාගේ කලලයට බාහිරින් විඥානයක් ඇවිල්ලා දැස්ස අවස්ථාව වගේ තමයි අර යෝගාවචරයාගේ ශරීරයේ දිගේ ඉහළට ගමන් කරලා එයා යම් තැනක ගිහිලා නතර වුණා කියන අවස්ථාව. මම කොහේ ලයින් ප්‍රථම ධානයට අදාළ බ්‍රහ්මතලයේ. හැබැයි ඒ යෝගාවචරයා දන්නේ නැහැ. එයා දන්නේ බ්‍රහ්ම ලෝකේ කියලා. අන්න ඒ දන්නේ නැහැ වගේ තමයි මම අර කිව්වේ අර මෞකසට විඥානයක් ඇවිල්ලා බැහැගත්තා පළවෙනි අවස්ථාව. ඒ බැස්සට එයා දන්නේ නැහැ දැන් එයා ඉන්නේ ඒ දැස් බැහැලා කලලයට සම්බන්ධ වුණානේ. සම්බන්ධ වුණ ගමන් මොකද වෙන්නේ? හાર્ට් එක දිග්දිග් ගාලා වැඩ කරන්න පටන් ගන්නවා. හදවත තමයි හටගන්නේ. එතකොට ඔයගොල්ලෝ හිතන්න දැන් සත්‍යයක් නිර්මාණය වෙනවනේ දැන් මෞකස තුල. නිර්මාණය වෙන පටන් ගත්තා. ඒතර සත්‍යයක් මෞකස තුල නිර්මාණය වෙන පටන් ගත්තා කියලා කියන්නේ කලලයට විඥානය බැහැලා බාහිරේ ඉන්න ඒ අම්මා තාත්තා ඒ නෑදෑයෝ දන්නවා දැන් මේ දරුවෙක් උපදින්නේ නැහැ කියලා. පොඩ්ඩක් හිතන්න ඒ කලලයට බැහැගත් විඥානය අපිට මේ සත්‍යය එයා දන්නවද මේ වෙලාවේ එයා ඉන්නේ මනුස්ස ලෝකේ කියලා? හොඳට පොඩ්ඩක් හිතලා බලන්න නේද? ඒතර එයා මෞකස තුල ඉන්නවා. මෞකස තුල හිටියට එයා දන්නේ ඒ වෙලාවේ මනුස්ස ලෝකේ තමයි ඉන්නේ කියලා. අන්න ඒ වගේ තමයි පළවෙනි වතාවට ප්‍රථම ධානයට සමවැදුණු ඒ යෝගාවචරය එයා දන්නේ නැහැ එයා ඉන්නේ දැන් බ්‍රහ්මතලයේ කියලා. හේතුව එයාගේ බ්‍රහ්ම කාය සම්පූර්ණ නැහැ. ඒක නිකන් අර මම කියේ මෞකසේ ඒ කලලට බැහැගත්ත විඥානය බැහැගෙන හදවත දිග්දිග් ගාලා වැඩ කරන්න පටන් ගන්නවා. එයාගේ තාම කලලය තියෙන්නේ. එයාගේ අත් කකුල් නාසය මොළය නිර්මාණය වෙලා නැහැ. දැන් මොකද වෙන්නේ? සාමාන්‍ය මමකට කලලයක් මාගේ කලලයකට විඥානයක් බැහැගත්තා. ඒ කියන්නේ මෞකසේ පිළිසඳ ගැනීමක් කරොත් මොකද වෙන්නේ සාමාන්‍යයෙන්? මේ මව පියා ඒ කලලය ආරක්ෂා කරනවා. නේද? දැඩි ප්‍රශ්නයක් දෙන්නේ නැහැ, දැඩි සීතලක් දෙන්නේ නැහැ. ඒක රැක බලා ගන්නවා. එහෙම රැක බලා ගන්නේ මොකද කරන්න ඕන? ඒ කලලයට වැඩෙන්න අවස්ථාව සලස්වනවා. ඒ කියන්නේ කාර්යයක් කරනවා. රැක බලා ගන්නවා කියන්නේ කාර්යයක් කරනවා. අන්න ඒ වගේ තමයි අපි කියන එකට කාර්යයක් කෘත්‍යයක් කරනවා කියන්නේ. අර විඥාණයට බැහැගත්ත පළවෙනි අවස්ථාවේ ඒ මොහොත තමයි යා මනස ලෝකෙට
ආපු අවස්ථාව. සත්‍ය වශයෙන් මේ මනුස්ස ලෝකෙට පැමිණියා. අන්න ඒ වගේ තමයි ඒ බහැපු සත්‍ය වශයෙන් මනුස්ස ලෝකෙට පැමිණි විඥානය කලලයට බහැලා අන්න දැන් ඒ ආක්‍රමානුකූල කාලය ගත වෙනකොට මොකද වෙන්නේ? ඒ බාහිරින් ඉන්න අම්මා තාත්තා ඒ කලලය ආරක්ෂා කරන්න ඕනේ. ඒ වගේම ඒ කලලය ක්‍රමානුකූලව වැඩින්න පටන් ගන්නවා. නේද? අතපය කකුල් මොළය ඔළුව ඒවා සියල්ලක්ම සකස් වෙමින් වැඩෙන්න පටන් ගන්නවා. ඒ වගේ තමයි පළවෙනි වතාවට ප්‍රථම ධ්‍යානතරයට සමවැදුණා. සමවැදිනට එයාගේ බ්‍රහ්මකාය සම්පූර්ණ නැහැ. ඒ නිසා එයාට බ්‍රහ්ම ලෝකෙක ඉන්නවා කියලා එයාට අවබෝධයක් නැහැ. එහෙනම් අර කලලයේ වැඩිනවා වගේ ඒ යෝගාචරය එතෙන් පටන් එයා තව තවත් මොකද එයාට අර ප්‍රීතිය සහ සුඛය තියෙන නිසා එයා භාවනාවෙන් බැහැලා නැවත ඇවිල්ලා දිගින් දිගටම මේ කාර්යම කරන්න ඕන. ඔය ක්‍රියාවලිය කරනකොට එයා ගිහිල්ලා මොකද වෙන්නේ? වැඩි කාලයක් ඔය ඒ තුල ඉන්නකොට එයාගේ බ්‍රහ්මකාය ක්‍රමයෙන් වැඩෙන්න පටන් ගන්නවා. අපි කියනවා ධානය වඩනවා කියලා. පැහැදිලිද? කාලය ගත වෙන්න එයා ඊටන්ට සම්වැදිලා ඉන්න කාලය වැඩි වෙන්න එයාගේ බ්‍රහ්මකාය සහ ඒ අත්දැකීම ඒක වර්ධනය වීමක් වෙනවා. අපි ඔකට කියනවා ධානයේ වඩනවා කියලා. ඒක නිකන් අර මම කිව්වේ මමගේ කලලය දැන් ක්‍රමයෙන් පොඩියට අර හිස් ගෙඩියක් වගේ ඔළුවේ ඇවිල්ලා නේද? අතපය ඇවිල්ලා කකුල් දෙක ඇවිල්ලා මොකද වැඩින්න පටන් ගන්නවා වගේ කාලයක් අපි දැන් මහ කුසක් තුළ ළමයෙක් නිර්මාණය මාස 10ක් යනවා වගේ ඒ කාලය තුල ඉතා ආරක්ෂාකාරීව රැක බලා ගනිමින් අවශ්‍ය පෝෂණය දෙන්න ඕන මගේ අර යෝගාවචරය ඒ නම යෝගාවචරයට මඟ පෙන්වන ගුරුවරයෙක් ඉන්නවා නම් ඒ ගුරුවරයා ඉතා හොඳ සිහියකින් යුක්තව අරයාගේ සියල්ලක් නිරීක්ෂණය කරමින් එයාට නිවැරදි නිසි මඟ පෙන්වීම දෙමින් එයාව දිරිමත් කරමින් නිරන්තරයෙන් එයාට භාවනාවටම සිත යොමු කරනවා. ඒ ගිහිල්ලා කාලයක් යනකොට යාගේ ඒ ධානය වැඩෙන් වඩනවා. ඉන්න යාට ඒ අත්දැකීම ඒ ප්‍රීතිය සහ සුඛය ඉන්න තව වැඩි වෙනවා. එතකොට අපි ඔකට කියනවා කෘත්‍ය කියලා. ඒ කියන්නේ ධානයේ වැඩෙනකොට අපි කියනවා රූපී ධානය වැඩිමේදී අපි කියනවා යම් ධානයක් වඩනවා නම් අවස්ථා තුනක් තියෙනවා. සත්‍ය ඥානය, කෘත්‍ය ඥානය සහ කෘතඥානය කියන එක. ඒ කියන්නේ සත්‍ය ඥානය කියලා කියන්නේ මම අර කිව්වේ පළවෙනි අවස්ථාව. පළමුවෙන්ම මනුස්ස ලෝකෙ හිටපු ඒ පුද්ගලයා යෝගාවචරයා ජීවිතේ පළවෙනි අවස්ථාවේදී බ්‍රහ්මතරයට සමවැදුණා. ඒක තමයි මම කියාගේ ශරීරයේ භෞතික කාය හරහා ඉහළට ඇදිලා ගිහිල්ලා එයා යම් තැනක නතර වෙලා ඉන්නවා කියන ඒ පළවෙනි අවස්ථාව. ඒක තමයි සත්‍ය ඥානය. ඒ කියන්නේ ඒක මම අර උදාහරණයක් කිව්වොත් මගේ කලල රූපයට විඥානය බැහැගත් අවස්ථාව. ඒකට කියනවා අපි සත්‍ය ඥානය කියලා. ඊට පස්ව මගේ කලල රූපයේ තුලට බැසගත් විඥානය ක්‍රමෙන් මාස 10ක් වැඩෙනවා ආරක්ෂාව යටතේ. ඒ වගේ අර යෝගාවචරය මොකද කරන්න ඕන? ඒක ඒ භාවනා ක්‍රියාවලිය ආනාපාන සති කමඨාන ක්‍රියාවලිය දිගින් දිගටම පුළුවන් තරම් කාලය වැඩි කරමින් උනන්දුවෙන් උත්සාහයෙන් වීරියෙන් යුතුව දිගින් දිගටම කරනවා. ඒතර කරනකොට මම ගියා අර මව කුස තුල කලල රූපේ ඒ අතපය කකුලේ වහට ගන්නවා වගේ අර යෝගාවචරය ප්‍රථම ධානයට සමාදන් යෝගාවචරයේ බ්‍රහ්මකාය ක්‍රමයෙන් වැඩෙන්න පටන් ගන්නවා. මොකද පළවෙනි අවස්ථාවේදී කියන්නේ සත්‍ය ඥානයේ අවස්ථාවේදී තියෙන්නේ ඊතා සියුම් බ්‍රහ්මකාය. හරිනම් වතුර වගේ ඊතාම සියුම් බ්‍රහ්මකාය. ඒ නිසා ඔයගොල්ලෝ දන්නවා මෞකසක් තුල කරලයක් හටගත්තාම විඥානයක් බහැලා ඕනතරම් ඒ කලලේ විනාශ වෙන්න හැකියාව තියෙනවා. ඕනතරම් අම්මලට ඔයගොල්ලෝ සමාජය තුල එහෙම අත්දැකීම් ඇති ළමෙක් හම්බෙන්න ඇවිල්ලා සතියෙන් දෙකකින් සති තුනෙන් මාසයකමාරෙන් මාසයෙන් විනාශ වෙලා යන්න පුළුවන්. හරියට දැක බලන්න ඕනේ. මාසරුතේ දසකය සම්පූර්ණ කියලා තාම ඉන්නේ බ්‍රහ්මතලයේ කියලා යාට අවබෝධයක් නැත්නම් යාතාරස් වහගෙන ඉන්නේ. එරියත් එයාට ඒ කියන දේවල් ගෝචර නැහැ. හරි. එයා හිතේ කාම ලෝකේ නමුත් දැන් ඉන්නේ කාම ලෝකේ.
ඒතර අලුත් අත්දැකීමක්. ඒතර එයාට හුරුනේ. ඒ නිසා එයාට මේ තියෙන දේවල් ගැන අවබෝධයක් නැහැ. නමුත් එයාන තවදුරටත් ඒ ප්‍රථම ධානයට ඇතුළ වඩනකොට දිගින් දිගටම බ්‍රහ්මකය සම්පූර්ණ වෙලා එයා ඇස් ඇරියොත් අන්න එයාට දර්ශන අර මව්කුසෙන් එළියට ආපු ළමයා සති දෙකක් ගිහිල්ලා කාලයක් යනකොට අන්න අම්මා හඳුන ගන්නවා ඇස් වලින් බලලා තාත්තා හඳුන ගන්නවා. කියන්නේ ඒ ඉන්න අය හඳුනා ගැනීමක් කරන්නේ ළමයා hina වෙනවා. අන්න ඒ වගේ එයාට හඳුනා ගැනීමක් කරන්න පුළුවන් වගේ අර ප්‍රථම ධානතරට බ්‍රහ්මතරට සම්බන්ධුණු ඒ යෝගාවචරයේ බ්‍රහ්මකාය පරිපූර්ණ වෙලා සම්පූර්ණ වෙනකොට ඒ කියන්නේ කෘත්‍ය කරලා අවසන් වෙනකොට අපි කියන කෘතක් වුණා කියලා පරිපූර්ණයි. අන්‍ය එහි ඇස්සරියම එයාට නිරීක්ෂණය කරන්න පුළුවන්, එයාට අත්දකින්න පුළුවන්. එයාට බ්‍රහ්මයන් දර්ශනය වෙන්න පුළුවන්. එයාට අනිකුත් බ්‍රහ්මයන් එයාට දකින්නත් පුළුවන්. එයාට ඒ බ්‍රහ්මයන් සමග මානසික කතා කරන්න පුළුවන්. ඒ බ්‍රහ්මයන් එයාට වන්දනා කරන්නත් පුළුවන්. එයාට මේ කතා කරන ප්‍රථම ධානයට වෙනකම් විතරයි. ඒකෝර මතක තියාගන්න භෞතික කය මනුස්ස ලෝකයේ තිබුණත් අපේ භාවනාවට වඩා පරයන්කේ තුල මේ භෞතික කය තියෙනවා. බාහිරින් ඉන්න අය හිතනවා මෙතන තමයි ඉන්නේ කියලා. අපිට ඒ වෙලාවේ යා මනුස්ස ලෝකයේ භෞතික කය තිබුණත් ඒ වෙලාවේ යා ජීවත් වෙන්නේ බ්‍රහ්මතරේ. ඒ බ්‍රහ්මතරේ තියෙන බ්‍රහ්මකාය වලින් බ්‍රහ්මකායක් හටගෙන ඒ බ්‍රහ්මකාය හා මේ භෞතික කය අතර වහලා තියෙනවා. සියුම් මූලික සම්බන්ධ වෙලා තියෙනවා. ඒකට අපි රිදී හුය කියලා කියනවා. ඒක ජීවිතයෙන් දියම තමයි සම්බන්ධ වෙලා තියෙන්නේ. එතකොට නැවත එහෙම අදිෂ්ඨාන කරොත් තමයි නැවත පහළට ඇවිල්ලා මේ භෞතික කයට දෙන්නේ. ඒ රාටවත් බලපෑමක් කරන්න ඒ විනාශ කරන්න හැකියාවක් නෑ. ඒක ගැන අපි පස්සේ කතා කරමු. ඒක මොකද කියන්නේ? බාහිරින් ඉන්න කෙනෙක් හිතන්න පුළුවන් මෙතන තමයි මෙයා ඉන්නේ කියලා දැන් ගොඩක් අය කියන්නේ ඒක මානසික ස්වභාවයක් කියලා. මානසික ස්වභාවය නෑ සත්‍ය වශයෙන්ම ප්‍රත්‍යක්ෂ වශයෙන්ම දැන දැකම මම මේ කියන්නේ මේවා අත්දැකීමයි කියන්නේ. ඒ වෙලාවේදී ඒ යෝගාවචරයේ ඉන්නේ ප්‍රථම ධ්‍යානයට බ්‍රහ්මතලේ බ්‍රහ්මකායකින්. යාට බ්‍රහ්මයන් සමග කතා කරන්න පුළුවන්. බ්‍රහ්මයන් සමග සංවේදනය කරන්න පුළුවන්. යෝනම දෙයක් කරන්න පුළුවන්. ඒ වගේ මෙයා ඒ බ්‍රහ්මසත මෙලිමින් එයා ඉන්නවා. එයා ඒකට ඇලෙනවා. ඒතර උගලෝ අහලා ඇති නිවන් දකින්නේ මැරිලා නෙමෙයි. ජීවත් සිටියදීමයි නිවන් දකින්නේ. ඒතර අද නිවන් දකිවා කියලා ගහන්නේ පෝස්ටරේ මරුණට පස්සේනේ නෑ. නිවන් දකින්න කියන්නේ නිවන් දැක්කනම් එයා ජීවත් සිටියදීමයි නිවන් දකින්නේ. අන්න ඒ වගේ තමයි මම කියන්නේ. මැරිලා නෙමෙයි බ්‍රහ්මතරයට යන්නේ. මැරිලා නෙමෙයි දිව්‍ය ලෝක යන්නේ. මෙතන ජීවත් සිටියදීමයි එයා පර්යංකයක් තුල එයා බ්‍රහ්ම ලෝකේ වෙලා උපත්ති ලැබලා තියෙනවා. ඔයගොල්ලෝ හිතන්නේ බටහිර ලෝකේ අංගහරුට හන්දට යන්න රොකට් හදනවා. රොකට් හදලා තමයි ඒගොල්ලෝ යන්නේ. ඇත්තටම ගියාද කියලා දන්නේ නැහැ. හැබැයි අපි ඒක විශ්වාස කරනවා. නමුත් මතක තියාගන්න ආනාපාන සතිය වඩපු යෝගාවචරය ඒක කාටවත් කිව්වට පිළිගත්තත් පිළිනොගත්තත් උදාහරණයක් මම කියලා හිතන්නේ මම කියන දේ ඒගොල්ලෝ පිළිගත්තත් පිළිනොගත්තත් ආනාපාන සතිය වඩපු යෝගාවචරය එයාට ප්‍රත්‍යක්ෂයි. එයා ඒ වෙලාවේ මනුස්ස ලෝකයාගේ භෞතික කය තිබුණත් එයා ඒ මොහොතේ ඥානයට සමවදිනවා නම් එයා ඉන්නේ ඊට අදාළ බ්‍රහ්මතලයේ තුල මහා විශාල බ්‍රහ්මකායක් එක්ක. එයා බ්‍රහ්මයන් සමග ගනුදෙනු කරමින් ඉන්නේ. එයා සාමාන්‍යයෙන් පැය 5-6 එයාට ඉන්න පුළුවන්. මොකද බාහිරින් ඉන්න අයට තමයි තේරෙන්නේ වාඩි වෙලා ඉන්නවා කියලා. නමුත් එතන එහෙම එකක් නෑ. මොකද එයාට කාය සංස්කාර නැහැ. කාය ගැන හැඟීමක් නැහැ. මොකද එයා ඉන්නේ මේ වෙලාවේ බ්‍රහ්මතලයක් තුල. බ්‍රහ්මතලයක් ස්පර්ශ කරලා ඉන්නේ. බ්‍රහ්මතලයට එයා ඉන්නේ. එයා එහි ක්‍රියාකාරකම් කරනවා. මෙහි ඉන්නට පින්න මේ භෞතික කායක් වාඩි වෙලා පරයන්කින් ඉන්න එකක් විතරයි. ඒ වගේ හරි ශ්‍රේෂ්ඨ තන. මේ කිව්වේ ප්‍රථම ධානයේ මූලික පළවෙනි ධාන බ්‍රහ්මතලයට අදාළ විතරයි මම මේ කතා කරන්නේ. හරිද? මේ සියල්ලක්ම මට ඒ ටු ඉසෙට මේ සියල්ලක්ම හැම බ්‍රහ්මතලයකම හැම ස්වභාවයක්ම මට කතා කරන්න පුළුවන්. මේ පොත්වලින් බලලා කියන එකක් නෙමෙයි. ඒ වගේම මම දැනුත් මෙහෙම එකක් කියනවා. මේ කියන රෙකෝඩින් එක මේක යාවේ කවුරු හරි කියනවා නම් මම මේ කියන එක බොරුවක් කියලා. ධ්‍යාන සමාපatti වඩපු හෝ යම් කිසි අධ්‍යාත්මික දැකීමක් තියෙන කෙනෙක් ඉන්නවා නම් මේක බොරුවක් කියලා. මම එයාට අභියෝග කරනවා. ඒක අපිට මේ කියන ධ්‍යාන වඩපු කෙනෙක් නම් මොනවා හෝ මම කියනවා හරි
ඔබතුමා ඔබතුමිය සමවදින්න ඔබතුමිය කැමති බ්‍රහ්මචාරයට. අපි මෙහි භෞතිකව හම්බු නොවේවි. ඔබතුමිය සමවදින්න මම ඔබතුමිය ඉස්සරහට එන්න. ඔබතුමා ඉස්සරහට එන්න. අපි එහෙදි කතා කරමු. මම අන්නේම අභියෝගයක් කරනවා. මම එහෙම කරලා තියෙනවා. මේක ඉන්න මාත් එක්ක පෙර ඉඳන් ඇසුරු කරපු අය දන්නා මම මේ කියන කාරණය. යක්දකින් ලබා දීපු අවස්ථා තියෙනවා. එහෙම ආයත. ඒකේ මම කිව්වේ එතකොට අපිට දිව්‍ය ලෝක පාවකරන් බ්‍රහ්ම ලෝක වලට ගිහිල්ලා ඉන්න පුළුවන්. මේ ප්‍රශ්නයන් සමග කතා කරන්න පුළුවන්. ප්‍රායෝගිකව මේ කරන දේ මේ කියන්නේ. දෙවිවරු සමග ගිහිල්ලා කතා කරන්න පුළුවන්. එතකොට මම කියන්නේ නැහැ ඒක තමයි අවසානය කියලා. මම මේ කියන්නේ උගලට අපි යමක් කියන අපි නිවන කියන එක අත්දකින්න නම් නිවන් දකින්න නම් අපි මේ සියල්ලක්ම දැන දැක තමයි අපි නිවන් යනවා. දකින්න නැතුව අතහරින්න බෑ. අතහරිනවා කියලා කිව්වට එහෙම මොකක්වත් වෙන්නේ නැහැ. දැන් තවත් ප්‍රශ්නයක් ඒ ගොඩක් අයට සමහරව කියයි ධර්ම පොත්පත්වල තියෙන වර්ගන නමුත් බුදුරජාණන් වහන්සේ ඉතින් ලෝකේ පැනුවේ බඹයක් තරම් කය තුලින් කියලා. ඔහු බඹයක් තරම් කය තුල තමයි දැන් පර්යන්කය තුල යා ඉඳගත්තම භාවනාවට බඹයක් තරම් කය තුලින් තමයි ලෝකේ දකින්නේ. බඹයක් තරම් කය හරහා ගිහිල්ලා තමයි බ්‍රහ්මතල ස්පර්ශ කරන්නේ. බ්‍රහ්මතල 20ක් තියෙනවා. 20ක් නේ 21ක්. 21කින් යාට 20ක් ස්පර්ශ කරන්න පුළුවන්. අනාගාමීමක් තමයි අනිත් බ්‍රහ්මතල ස්පර්ශ කරන්න පුළුවන් කමලයි. ඒතකොට යාට 20ක් ස්පර්ශ කරන්න පුළුවන්. මම රිදී හුයන් සම්බන්ධ වෙලා තියෙන. ඒ කියන්නේ ජීවිතයෙන් සමග සම්බන්ධ වෙලා තියෙන නෝලක්. අපි ඔය කියන රිදී හුය කියලා. ඒතකොට රිදී හුයන් තමයි සම්බන්ධ වෙලා තියෙන්නේ. එතකොට එයා අන්න අර භෞතික කය ඒ බඹයක් තරම් කය හරහා තමයි දිව්‍යතල බ්‍රහ්මතල ස්පර්ශ කරන්නේ. ඒතර ඊතන කොච්චර මහා දෙයක්ද කියලා. ඒතර මේ ඉන්න අය මම මේ කියන්නේ මගේ කතාවක් නෙමෙයි. සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේගේ ඉඳගෙන ගෞතම බුදුරජාණන් වහන්සේගේ කතාව මම මේ කියන්නේ. උන්වහන්සේ කරපු විදිහට මම මේ දකින්නේ. මොකද ඔයගොල්ලෝ කවුරු හරි කියනවා නම් හිතනනම් මේ අහන දේ මේක රෙකෝඩින් එකක් විදිහට අහන කෙනෙක් ඉන්නවා නම් කෙනෙක් කියනකොට බුදුදහමේ ඉතින් ඔය හින්දු භාවනානේ ආනාපාන සති භාවනාව ධ්‍යාන සමාපatti කියලා කියන්නේ. බුද්ධ කාලයට කලින් කාලවත්ව තිබුණා කියලා. මම මේක එකක් කියනවා. ධ්‍යාන සමාපatti වැඩුවා නම් වැඩුණ වඩා නැත්නම් ඒ කියන්නේ බුද්ධ කාලයක් නොමැති කාල තමයි වැඩිපුරම තියෙන්නේ. ඒගොල්ලෝ දන්නා බුද්ධ ශූන්‍ය කල්ප තමයි වැඩිපුරම තියෙන්නේ. ඒක බුද්ධ ශූන්‍ය කල්පවලදී ඒ ඉන්න සත්‍යයන් මිනිස්යන් ධ්‍යාන සමාපatti වැඩි වෙන්නේ නැත්නම් නකොතිස්සේ භූමිතලෙන් භූමිතල 20ක්ම තියෙන බ්‍රහ්මතල. එනගම ධ්‍යාන සමාපatti වැඩක් නැහැ කියන්නේ බ්‍රහ්මතල හිස්. එනම් බ්‍රහ්මතල මිත්‍යා දෘෂ්ටිකයි කියලා පැත්තකට දාලා විසි කරනවා කියලා කියන්නේ ඒ අය දිව්‍යතලත් විසි කරනවා කියන එක. එනම් දිව්‍යතලත් බ්‍රහ්මතලත් අතහැරියානම් ඔයගොල්ලෝ හිතන්නේ එයා ඉන්නන කොහෙද? ඒ කියන්නේ ඒගොල්ලෝ දිව්‍යතල වලට යන්නේ නැත්නම් බ්‍රහ්මතල වලට යන්නේ නැත්නම් ඒගොල්ලෝ කොහෙද යන්න ඕන? සතර අපායි. පැහැදිලිද? සතර අපාය යනවා. එහෙනම් ඒක මිත්‍යා දෘෂ්ටියක් කියනවා මම ඒක පිළිගන්නේ නැහැ. ඒ දේවල් මිත්‍යා දෘෂ්ටිය වෙන්නේ නිවනට සාපේක්ෂවයි. එහෙනම් පොතේ තියෙන නිවන දැනගත්තා කියලා කෙනෙකුට මේ ධානතල බ්‍රහ්මතල මේවා මිත්‍යා දෘෂ්ටිකයි මේවා දිගුරු මිත්‍යා දෘෂ්ටිකයි කියලා පවසන්න හැකියාවක් කිසිසේත් නැහැ. අන්න අරියත් භාවයටපත් වෙච්ච රහතන් වහන්සේ නමකට පමණයි උන්වහන්සේගේ දර්ශනයට සාපේක්ෂව පමණයි අනිත් සියලුම දර්ශනයන් මිත්‍යා දෘෂ්ටික වෙන්නේ. එහෙම නැතුව බුදුරජාණන් වහන්සේ කිව්වා පොතේ තියෙනවා ඒ නිසා මේ මිත්‍යා දෘෂ්ටිකය කියලා යමෙක් ඉන්නවනම් එයා මහත්ත්වයේ තුල ඉඳගෙන එයා කියනවා මිත්‍යා දෘෂ්ටිකය. ඒ කියන්නේ එයාට ගෝචර දර්ශනයක් තුල ඉඳගෙන නෙමෙයි එයා මිත්‍යා දෘෂ්ටිකයි කියන්නේ. මොකද මම මේ කියන්නේ ආනාපාන සතියේ ගොඩාක් අය අතහරලා තියෙන්නේ. සහ ඒක මිත්‍යා දෘෂ්ටිකයි කියලා පැත්තකට දාලා තියෙන්නේ පට්ට ගහලා. ඒක තමයි වැරදිච්ච තැන. මොකද ලෝකයේ දකින්න නැතුව කොහොමද ලෝකේ පැවැත්ම අවබෝධ කරන්නේ? පැවැත්ම අවබෝධ කරගන්න නම් දකින්න ඕන. දැක්කොත් තමයි මේ පැවැත්ම අවබෝධ කරලා නවත්තන්නේ කොහොමද කියන දැක්මකට එන්නේ. මේ දැක්මකට ඇවිල්ලා මේක නතර කරන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒ වගේම තවත් මම පෙන්නන්නම් මේ ආනාපාන සතිය ධ්‍යාන සමාපatti බුදුරජාණන් වහන්සේ කොච්චර තව මේක නැසේ භාවිතා කරාද කියලා. ඔයගොල්ලෝ දන්නවා මහා පරිනිබ්බාන සූත්‍රය අහලා ඇති. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ පරිනිර්වාණයටපත් වෙනකොට පරිනිබ්බාන සූත්‍රය තුළ ඔයගොල්ලෝ දන්නවා බුදුරජාණන් වහන්සේ පිළිවිලින්
උන්වහන්සේගේ අවසාන ජීවන හුස්ම පොද මේ වාතාලයට මුසු කරන්න කලින් උන්වහන්සේ පළමුව ප්‍රථම ධානයට සම්වැදුණා. ද්විතීයි ධානයට, තෘතීයි ධානයට, චතුර්ථ ධානයට විදිහට රූපී ධාන හතරට සම්වැදිලා ආකාසානංචායතන, විඥානංචායතන, ආකින්ඤංචායතනය සහ නේව සංඥා නාසඤ්ඤා කියන අරූපී සමාපatti වලට සම්වැදිලා නැවත නේව සංඥා නාසඤ්ඤා කියන 8 වෙනි අරූපී සමාපත්තියේ ඉඳලා චතු පහලට එනකොට පහලට ඇවිල්ලා නැවත ආකාසානංචායතනයේ සිට චතුර්ථ රූපී චතුර්ථ ධානයට උපේක්ෂා ධානයට පහලට එන අතරමඟදී ඒ අතර හරි මැදදී තමයි බුදුරජාණන් වහන්සේගේ අවසාන ජීව වායුව අවසාන හුස්ම පොද මේ වාතාලයට මුසු කරලා පරිනිර්වාණයටපත් වුණා. එතකොට ඔයගොල්ලෝ හිතන්නේ බුදු කෙනෙක් ඒ ධාන තලවලට ක්‍රමානුකූලව සමවදිමින් ඉහළටම ගිහිල්ලා පහළට එනකොට අවසාන වායු පොද මේ අවසාන හුස්ම පොද වාතාවරයට මුසු කරේ ඒ විදිහට නම් අද ඉන්න මේ අය මොකද්ද කරන්න කියලා ඔයගොල්ලෝ කල්පනා කරන්නේ. ඇයි බුදුරජාණන් වහන්සේ එහෙම සමවැදුනේ? නේද? ඒ රූපී අරූපී ධාන වලට සමවදිමින් ගිහිල්ලා ඇයි උන්වහන්සේගේ අවසාන වායු ජීව ඒ හුස්ම පොද මේ වාතාවරයට මුසු කරේ? ඇයි එහෙම දෙයක් කරේ? ඒක සාරාංශකේ කල්පලක්ෂයක් පෙරම් පිරුවේ අපි උන්වහන්සේගේ තුලින් ඇතුලින් ඔය ටික කරන්නේ නේද? නේද? ඔය ටික කරන්නේ නේද? ඒතර කවුරු හරි කියනවා නම් මේ ධානා සමාපatti දෙකක් නැහැ කියලා, එයා සංසාරේ සදා අනාතයි. යාට ගමනක් නැහැ. මොකද මේ මම කතා කරන්නේ මගේ දේවල් නෙමෙයි. ධර්මයේ තුල තියෙන දේවල් මම තුලින් අත්දැකලා මම කතා කරන්නේ ප්‍රායෝගිකව. ඒ වගේම ඔයගොල්ලෝ තේරී ගාථා අහන්න ඒ හැම එකම තියෙනවා. ඒ රහතන් වහන්සේලාගේ ඒ සිංහනාදයන් තියෙනවා. උන්වහන්සේලා ආනාපාන සතිය කොච්චර වඩන්නේ කියලා කොච්චර ඒවා වර්ණනා කරනවද කියන්නේ. ඒක අද ඉන්න ධර්මයේ කියලා කියාගන්න පිරිස ආනාපාන සතියත් අතහැරලා ධර්මියත් අතහැරලා ඔක්කොම අතහැරලා අන්තිමට වෙච්ච දෙයක් නෑ. ඉතින් ඒකයි මම කිව්වේ ආනාපාන සතිය වඩන්න ශ්‍රේෂ්ඨයි. කිසිම මඟ පෙන්වන්න එක අවශ්‍ය වෙන්නේ නැහැ. Tamanට දැන දැක යන්න පුළුවන්. මම යන්නේ හැම ගමන. මොකද මම ඔයගොල්ලන්ට කියන්නේ මම මම ගුරුවරයෙක් නෙමෙයි. මොකද අද කාලේ ගුරුවරයෙක් වෙනවා. ඒකට ගුරුවරයෙක් වෙන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි මම ප්‍රඥාවෙන් පරිපූර්ණ නම් මට බය නැතිව දැනුම දෙන්න පුළුවන් නම් මට විශ්වාසයක් තියෙනවා මම ගුරුවරයෙක් කියලා. අන්න මගේ පැත්තෙන් මම ගුරුවරයෙක් වෙනවා හැමෝම. ඒ වගේම මේක අපි තුමු ඔයගොල්ලෝ යම් කිසි ගුරුවරයෙක්ගේ ඇසුර ලබනවා නම් ඔයගොල්ලන්ට ඒ ගුරුවරයා කියන එක පෙන්නද ඒ මේ ගුරුවරයෙක් බව හඳුනා ගන්න ඔයගොල්ලෝගේ පැත්තෙන් ඔයගොල්ලන්ට ප්‍රඥාවක් තියෙනවනේ මෙයාට නිසි මාර්ගය පෙන්වන්න පුළුවන් කෙනෙක් කියලා ඔයගොල්ලන්ට ප්‍රඥාවක් අවබෝධයක් තියෙනවා නම් එතකොට මම ගුරුවරයෙක් කියලා ඔයාලට මම ඔයගොල්ලෝ කියන්න නෑ ඒක ඔයගොල්ලෝ තුලින් එනවා මේක නා ගුරුවරයෙක් මේක නා ගුරු කරගන්න පුළුවන් මට. ඒතර ඒකදී අමුතුවෙන් වචන කියන්න ඕනේ අමුතු වචන කියලා එහෙම මේවා කරන්න ඕනේ. ඒක තමයි හිත තුල තියෙනවා ඒ ගෞරවය ගුරු ගෝල ගෞරවය කියන්නේ. ඒකයි මම කිව්වේ අද මම ඒ නිසා මම ප්‍රතික්ෂේප කරන සාමාන්‍ය විදිහට ගුරුතුමා මම ඒක කිව්වේ අවශ්‍ය නැහැ. අපි සාමාන්‍ය විදිහට ඔයගොල්ලෝ වගේ මමත් මිනිස්සේ. නමුත් මම ඔයගොල්ලන්ට එහා සාමාන්‍ය ගමනක් අපිට නෙවෙයි ඊට එහා ගමනක් මම ඊට වඩා මහන්සි වෙලා මම යමක් වඩලා තියෙන මිනිස්සෙක් විදියට. ඒක ඔයගොල්ලන්ටත් කරන්න පුළුවන්. මේ මග ඔයගොල්ලන්ට පැහැදිලි නම් මේ කියන එක ඔයගොල්ලන්ට පැහැදිලිවම දැනෙනවා නම් මේක යමක් කරගන්න පුළුවන් කියලා ඔයගොල්ලන්ට ඒ ගමන යන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයගොල්ලන්ට ප්‍රතික්ෂේප කරන්න පුළුවන්. තමයි මම කියන එක පිළිගන්න කියලා බැඳලා ඉඳීම පිළිගන්න කියලා මම එහෙම එකක් කියන්නේ නැහැ. එහෙම අවශ්‍ය නැහැ. මොකද මම කවුරුත් පිළිගන්නේ නැහැ. මම පිළිගන්නේ යම් කෙනෙක් දෙයක් කියනවා නම් ඒ කෙනා කියන දේ මම බලනවා මගේ ක්‍රමයට. මම ඒ තුල ප්‍රත්‍යක්ෂයෙන් මම වඩලා මම බලනවා. ඒක එහෙම වෙනවා නම් මම අන්න ඒක පිළිගන්නවා.
ඉතින් මම ඔයගොල්ලෝ මේ පැහැදිලි කරේ ආනාපාන සතිය හරහා ප්‍රථම ධානයේ වඩන ආකාරය සහ ප්‍රථම ධානයේ ස්වභාවයන් සහ කෙලවර දක්වා මම ඔයගොල්ලන්ට කතා කරා. මම කිව්වා අර ළමයා මව්කුසින් එළියට බහැලා නැවත යා වර්ධනය වෙලා යා සාමාන්‍ය ළමයෙක් විදිහට මේ සමාජය සැරිසරනවා වගේ ප්‍රථම ධානය ඒ කියන්නේ වඩලා එක කෘතක් වුණාම එයාට හරි පහසු එයාට ක්ෂණයෙන් දැන් මේගොල්ලන්ට මේ කතා කරන ඉන්න ගමන් මට තත්පර 30ක් ඇතුළත මට ප්‍රථම ධානයට මේ ඕනම රූපී අරූපී ධානතරයට සමවදින්න පුළුවන්. කවුරු හරි ඉන්නවනම් මෙතන මමත් ඕනලා තියෙන්නේ කියලා මට කිව්වදින් මම කියනවා හරි වා සමවදින්න. ඔයා සමවදින්න වේගයෙන් මම ආගාවට එනවා කොහේ හිටියත්. ඔයා ආදාළ තලයේ මට කියලා සමවදින්න මම ආගාවට එනවා. එළමවත් එක්ක ඔයාගේ ඉස්සරහට එළමවත් එක්ක කතා කරනවා. අපි මෙහෙ නෙමෙයි අපි එහෙදිස් හම්බ වෙමු. ඒ තරම් එහෙම දෙයක් මම මේ කතා කරන්නේ. ඒක වචන නෙමෙයි පොත්වල තියෙනව නෙමෙයි. එහෙම අභියෝගයකට නෙමෙයි ක්ලාස් තියෙන්නේ. එහෙම අභියෝගයක් කරන්නේ අර මම පොරක් කියන්න නෙමෙයි. මේ දේ කරන්න ඕගොල්ලන්ට පුළුවන්. මෙහෙම දේවල් තියෙනවා. මේ පොත්වල තියෙන මේ හිත අර මානසිකාර අපි කියන හිතලු නෙමෙයි. ධානය කියන හිතලු නෙමෙයි. මානසික ස්වභාවයක් එහෙම නිකන් හරි සරලව කියනකොට මානසික ස්වභාවයක් නෙමෙයි. එහෙම එකක් නෙමෙයි මම මේ කතා කරන්නේ. ප්‍රායෝගික දෙයක්. ඒක නිසා මේ දේවල් වඩන්න ඔයගොල්ලෝ වැඩුවොත් ඔයගොල්ලෝ දැක්ම වැඩි වුණොත් ඔයගොල්ලෝගේ දකින්න පරාසය වැඩි වුණොත් ඔයගොල්ලෝගේ අවබෝධ පරාසය පුරුල් වෙනවා. ඔයගොල්ලෝගේ දකින්න පරාසය මෙන්න මේ පංචේන්ද්‍රයන් වලට සීමා වෙච්ච නිසා මෙන්න මේ රාමුව තුල හිර වෙච්ච නිසා මේ මැට්‍රික්ස් එක හේතු හිර වෙච්ච නිසා ඔයගොල්ලෝගේ ප්‍රඥාව මොටයි. ඔය ප්‍රශ්න ගොඩක් අඩුයි අති බහුතරයි. මේ කියන එක අහන්න හරි මේ දේවල් අහන්න හරි තේරුම් ගන්න හරි උත්සාහ කරන්නේ හරි මේ කියන එක සත්‍යයක් කියලා හරි තේරෙන්නේ ඒ පෙර සසලේ වඩපු පිනට. එහෙම නැත්නම් ගොඩක් අය මේක ප්‍රතික්ෂේප කරනවා. මම පැහැදිලිව මම කිව්වා මේ කියන එක මම ඉතා අල්පතර පිරිසකටයි මම මේක ටාගට් කරන්නේ. මොකද අති බහුතරය මගේ අර පළවෙනි වීඩියෝ එකේ මේ YouTube channel එකේ දාපු පළවෙනි වීඩියෝ එකේ තියෙන විදිහට 99.9%ක් ඇවිල්ලා ඉන්නේ පහළ තල වලින්. ඒ සියල්ලකටම මේක ගෝචර වෙන්නේ නැහැ. පැහැදිලිව මම මේක දන්නවා. ඒ නිසා අති අල්ප ප්‍රමාණයකට පමණයි මේක ගෝචර වෙන්නේ. ඉතින් ඒ ගෝචර වෙන අය සහ ඒ ඇතුලේ තියෙන කුසලය මතු කරගන්නවා. ඒ අදි ආත්මය ඔයගොල්ලෝ අවදි කරගන්න. මේ අදි ආත්මය අවදි කරොත් ඔයගොල්ලන්ට ඕන බ්‍රහ්මතලයක සැරිසරන්න පුළුවන්. දිව්‍යතලයකට යනවා නම් දිව්‍ය කායකින් ගමන් කරන්න පුළුවන්. බ්‍රහ්මතලයකට යනවා නම් ඒ බ්‍රහ්මතලයෙන් බ්‍රහ්මතලයට ඒ වෙනස් බ්‍රහ්ම කායවල වලින් ඔයගොල්ලන්ට ගමන් කිරීමේ හැකියාව තියෙනවා. ඒ බ්‍රහ්මයන් සමග කතා කිරීමේ හැකියාව තියෙන ඒ පොත්පත්වල ඉන්න ඒ බුද්ධ දේශනාව සඳහන් පොත්පත් වලින් ඒ බ්‍රහ්මය හරි දිවුරු හරි අපිට හම්බෙන්නේ පොත්පත් වලින් විතරයි නැහැ. ඒ ඇත්තද කියලා Tamanටම ගිහිල්ලා එයත් එක්ක කතා කරන්න පුළුවන්. ප්‍රත්‍යක්ෂ වශයෙන්. ඒතර මාත් එක්ක නිරන්තරයෙන් ඉන්න පිරිස දන්නවා මේ දේවල් ගැන. සුළුතරය ඒ කියන්නේ මාත් එක්ක ඒ කාලේ ඉඳන් හිටපු පිරිසක් ඉන්නවා. ඒ අය දන්නවා මේ දේවල් ගැන. මේක පබ්ලික් ගෲප් එකක් නිසා මේකේ මම යම් කිසි යම් කරුණු සීමා සහිතව තමයි දෙන්නේ. ඒකට හේතුව මේ දේවල් හංගන්න නෙමෙයි. මොකද මේ දේවල් කිව්වට පස්සේ මම අර කිව්වේ දැන් ඔයගොල්ලෝ දකින්න නැති ගෲප් එක තුල සමහර අය ඇවිල්ලා හාලා යනවා. අර පොතේ තියෙන මේ පොතේ තියෙන අර වචනය අල්ලගෙන මේ වචනය අල්ලගෙන මෙහෙම කියලා යනවා. දැන් උදාහරණයක් මම අර කිව්වේ එකයි ස්ට්‍රෝබෙරි කියන වචනය අල්ලගෙන ස්ට්‍රෝබෙරි වචනේ මට ඒ අර්ථය පැහැදිලි කරලා දෙන්න කියලා කිව්වට වැඩක් නැහැ. ඔයගොල්ලෝ දකින්න ඇති කුණ්ඩලිනිය කුණ්ඩා කියන්නේ මොකක්ද කියලා නේද? දඟර ගහපු නෑ. ඉතින් ස්ට්‍රෝබෙරි කන්න මොන ස්ට්‍රෝබෙරිගේ රසය දැනෙන්නේ. අපිට සමහර වෙලාවට ඔයගොල්ලෝ හිතන ස්ට්‍රෝබෙරි කියන නම දන්නේ නැහැ. නමුත් ඒක නම් ස්ට්‍රෝබෙරි කාලා තියෙනවා. ඒකට ස්ට්‍රෝබෙරි කියන නම දන්නේ නැහැ. එයා ස්ට්‍රෝබෙරි කාලා යාට ඒ රසය ගැන ඒ දේවල් ගැන හොඳ පැහැදිලි අවබෝධයක් තියෙනවා. ඇත්ති වෙනකන් කාලා තියෙන්නේ. නමුත් හිතන ස්ට්‍රෝබෙරි ජීවිතේට දැකපු නැති කෙනෙක් ස්ට්‍රෝබෙරි කියපු එක මේ කන්න තියා දැකලවත් නැති කෙනෙක් ස්ට්‍රෝබෙරි කියන වචනේ අරන් ඇවිල්ලා ඊට අදාළව ඒක රතු පාටයි මෙහෙම කියලා කවදාවත් හැඩේවත් දැකලා නැහැ. හොඳයි පාට විතරයි. මේක නැට්ටක් තියෙනවා මේක වැලක ගිහිල්ලා තමයි මේක හැදෙන්නේ. මේකට නැට්ටක් තියෙනවා මේක පොඩි ගෙඩියක් මේක රතු පාටයි. කිය මේ නැට්ට මොකද්ද කියලා කියන්නකෝ.
නැට්ටෙන් කොහොමද ස්ට්‍රෝබෙරි ඒ නැට්ට කොළ පාර වෙලා ස්ට්‍රෝබෙරි රතු පාට උනේ කියලා ඔන්න වගේ ප්‍රශ්න අහන්න කට්ටිය තමයි ඉන්නේ. ඒ කියන්නේ මම ඒක කිව්වේ දැනුම වෙනයි ප්‍රඥාව වෙනයි. දැනුම වෙනයි ප්‍රඥාව වෙනයි. ඒතර ප්‍රඥාවක් තමයි අවදි කරගත යුත්තේ. ප්‍රඥාවක් තමයි ඔබ පවත්වාගත යුත්තේ. දැනුමක් නෙවෙයි. දැනුම తాවකාලිකයි. දැනුමින් ඇති වැඩක් නෑ. දැනුම ගෙනියන්නේ නෑ. ප්‍රඥාව හේවත් අවබෝධයයි ඔයගොල්ලෝ භවයෙන් භවයට අරගෙන යන්නේ. ඒ නිසා මම හිතනවා ආනාපාන සතිය ගැන පැහැදිලි අවබෝධයක් සරලව පටන් අරගෙන ගැඹුරින් ඒ සියල්ලක්ම කියනවා ප්‍රායෝගිකවම තාක දක්වාම ඔයගොල්ලන්ට පැහැදිලි කරා. බ්‍රහ්මෙක් විදියට ඔයගොල්ලෝ ගමන් කරන අවස්ථාවකම මෙතනදී පැහැදිලි කරා. මේවා මම දැකලා නැහැ කිසිම පොතක පතක තියෙනවා. මම ඒක කිව්වේ ප්‍රායෝගිකව ඒ අත්දැකීම් මම මේක කියන්නේ ඔයගොල්ලන්ට. ඔයගොල්ලන්ට මම මෙතනින් මම හිතන ප්‍රථම ධානය ගැන විතරයි කතා කරේ. භාවනා වලට තියෙන ගැටලු ගෲප් එකේ හරි මට ඉන්බොක්ස් හරි කතා කර මැසේජ් කරන්න තීරණ දේවල් තියෙනවා අහන්න. ඒකට මම උත්තර දෙන්නම්. අද කතා කරපු මේ මාතෘකාව සම්බන්ධ ඔයගොල්ලන්ට මොනියම් හෝ ඒ කියන්නේ අපිට ෆීඩ්බැක් එකක් ඒක පොසිටිව් ෆීඩ්බැක් එකක් වෙන්න පුළුවන් නෙගටිව් ෆීඩ්බැක් එකක් වෙන්න පුළුවන් මොනම දෙයක් කිසි ගැටලුවක් නැහැ. අවසාන වශයෙන් ඉල්ලුවා ඒක ගෲප් එකේ ඔයගොල්ලෝගේ ෆීඩ්බැක් එක දාන්න. මෙතනින් අපි මේ පැහැදිලි කිරීම මෙතනින් නතර කරනවා. ඉදිරියට යන්න නම් ඒකට මම ප්‍රථම අධ්‍යයනයේ දක්වා වැඩන මේ වඩද්දී ඒගොල්ලෝ ගැටලුවක් වයට මම මග පෙන්වීම කරලා කැමති නම් විතරයි. මොකද මම ගුරුවරයෙක් මට ගෝලිය මේන්ටේන් කරන්න අවශ්‍යතාවයක් නැහැ. මගේ අත්දැකීමම දෙනවා. කැමති කෙනෙක් ගනීවි, කැමති කෙනෙක් ප්‍රතික්ෂේප කරાવી. ඒතර කැමති කෙනෙක් ඒක අරගෙන යාගේ අධ්‍යාත්මික ගමනක් හදාගන්නවා. ඒතර මට අර මේන්ටේන් කරන්න මම ගුරුවරයෙක් කියලා හැම අවශ්‍යතාවයක් නැහැ. ඔක තමයි මට කියන්න තියෙන්නේ. ඉතින් එහෙනම් අපි අදට මෙතන මේ කතාව මේ වැඩසටහන මෙතනින් නතර කරනවා. එහෙනම් හැමෝටම බුදු සරණයි. නෙගටිව් හෝ පොසිටිව් හරි ගෲප් එකට එකතු කරා. කොහොමද සෝති හැමෝටම සහභාගී වුණාට මෙච්චර වෙලා